හරි. අපි බලමු X ගොනුවේ මූලද්‍රව්‍ය ජලය සමග සිදු කරන ප්‍රතික්‍රියා. ජලය සමග සිදු කරන ප්‍රතික්‍රියා. ජලය. හරි. ජලය ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. මොනවද? මොනවද තියෙන්නේ? ප්‍රධාන විධි තුනක් තියෙනවා. මොනවද? සිසිල් ජලය, උණු ජලය, හුමාලය. මූලද්‍රව්‍ය මේ ජලයයි සිසිල් ජලයයි උණු ජලය සිසිල් ජලය සහ හුමාලය කියන තත්ත්ව තුන යටතේදී ක්‍රියා කරන්නේ තුන් ආකාරයකට. ක්‍රියා කරන්නේ තුන් ආකාරයකට. තුන් ආකාරයට කියලා කියන්නේ එකකට හදන ප්‍රොඩක්ට් එක නෙමෙයි, රිසල්ට් එක නෙමෙයි, අනිකෙන් දෙන්නේ. හරි. ශාරලෝහ. බලමු ශාරලෝහ කොහොමද මේ තුනත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කියලා. ශාරලෝහ. ශාරලෝහ කියපුවාම සෝඩියම් තියෙනවා. හරි. සෝඩියම් ගමු. සෝඩියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් එහෙම මෙයා හදනවා සාමාන්‍ය ජලයත් එක්ක හදන ප්‍රතික්‍රියාවේ විදිහට මෙයා හදනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රජන් වායුවයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රජන් වායුවයි මෙයා හදනවා සිසිල් ජලයත් එක්ක. හරි. මේක අපි ඉගෙන ගන්නවා තාපදායක සහ අපි ඉගෙන ගත්තනේ තාපදායක තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. ඩෙල්ටා H කියන එක බිඳුවට වඩා අඩුයි. ඒ කියන්නේ මේක හරි මොකද්ද? තාපය පිට වෙනවා තාපය අවශෝෂණය කරනවාද? හරි. ඩෙල්ටා H කියන එක බිඳුවට වැඩිය මේ ප්‍රතික්‍රියාවේදී අඩුයි. මේකෙදි ඔක්සිකරණාංකය බලමු. ඔක්සිකරණාංකය මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ ඔක්සිකරණාංකය බිඳුවයි. මෙයාගේ ඔක්සිකරණාංකය පත් වෙලා තියෙනවා ධන 1 බවට. බිඳුව පත් වෙනවා ධන 1 බවට නම් මේක ඔක්සිකරණයක්. හරි. මේක ඔක්සිකරණයක්. බිඳුව ධන 1 බවට පත් වෙලා තියෙනවා. ඊගාවට මේ සිසිල් ජලයත් එක්ක මේ ප්‍රතික්‍රියාවම තමයි හුමාලය සහ උණු ජලයත් එක්ක සිද්ධ වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රතික්‍රියාව උණු ජලයත් එක්ක හෝ සිසිල් ජලයත් එක්ක සිදු කරන උණු ජලයත් එක්ක හරි හුමාලයත් එක්ක හරි සිදු කරන ප්‍රතික්‍රියාව සිසිල් ජලයත් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාවට වඩා අධික වේගවත්. ඒ කියන්නේ හරි භයානකයි. මේවා කරන්න යන්නේ නැහැ. හරි. H2O ගෑස් එක මේක. නැත්තම් මේකට අපි දාමු හුමාලය. මේකේ හැදෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රජන් වායුවයි තමයි. හයිඩ්‍රජන් වායුවයි තමයි. හැබැයි මේ ප්‍රතික්‍රියාවට වැඩිය හරිම ප්‍රතික්‍රියාශීලී මේක ඉතා වේගයෙන් සහ ඉතාමත් කොහොමද කියන්නේ ප්‍රචණ්ඩ විදිහට සිදුවන ප්‍රතික්‍රියා දෙකක්. ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියා දෙකක්. ඒකහන්ද මෙව්වා සාමාන්‍ය ලැබ් වල අපි කරන්නේ නැහැ. මේ ප්‍රතික්‍රියා සාමාන්‍ය ලැබ් වල කරන්නේ නැහැ. හරි. මේ සෝඩියම් අපි ගමු ලිතියම්. ලිතියම් වගේ ලෝහයක් ගත්තොත් සෝඩියම් වලට වැඩිය ප්‍රතික්‍රියාශීලීතාවය අඩු හින්දා සිසිල් ජලයත් එක්ක හරි සිසිල් ජලයත් එක්ක ක්‍රියා කරනවා. ඒ වුණාට උණු ජලය හා හුමාලයත් එක්ක ඒකත් මහා විශාල විදිහට ක්‍රියා කරනවා. හැබැයි පොටෑසියම් ගත්තොත් එහෙම පොටෑසියම් සිසිල් ජලය සමග පවා ප්‍රතික්‍රියා කරන්නේ නෑ. ඒක කරන්නේ නැහැ නෙවෙයි වැරදුනා. කරනවා. හැබැයි ඒවා හරිම ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියා. සෝඩියම් කැබැල්ලක් දැම්මොත් එහෙම වතුරට ඒක පිපිරෙනවා. ඒ තරමට ප්‍රචණ්ඩයි
සෝඩියම් අපි ලැබ් වල කරන්නේ නෑ. ඕනනම් අපිට චූටි කෑල්ලක් දාලා බලන්න පුළුවන් නිකන් ලොකු බාත් ටබ් එකකට වෝටර් බාත් එකකට වගේ දාලා බලපුවහම මේක දම් පාට දැල්ලක් එක්ක වතුර උඩ දැල් වෙනවා. සෝඩියම් කෑල්ලක් දැම්මොත් එහෙම වතුර උඩ දැල් වෙනවා කහ පාට දැල්ලක් එක්ක. ඒ තරම් ප්‍රචණ්ඩයි මේ ප්‍රතික්‍රියා. ඒක හන්දා ජලය සමග සෝඩියම් නැත්තම් ക്ഷාර ලෝහ වල ප්‍රතික්‍රියා ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියා වගේක් මේ වලින් හදන්නේ අදාළ ලෝහයේ භස්මය නැත්තම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව පිට කරනවා. සියලුම ලෝහ ඔක්සිකරණය වෙනවා බිඳුවේ ඔක්සිකරණාංකය ධන 1 තත්වයට පත් කරනවා. හරි. ඩෙල්ටා H ගේ බිඳුවට වැඩිය අඩුයි. එතකොට ඔක්සිකරණයක් සිද්ධ වෙන්නේ ලිතියම් වගේ ලෝහ සෝඩියම් වලට වැඩිය ප්‍රතික්‍රියාශීලීතාවය අඩු හින්දා අච්චරම ප්‍රචණ්ඩකාරී නැහැ. හැබැයි ඒකත් ප්‍රචණ්ඩයි. සිසිල් ජලයත් එක්ක ඉතා හොඳින් ප්‍රතික්‍රියා කරනවා. අර ජලයේ උඩ පාවෙලා ගිනි අරගෙන ඒ වගේ සීන් මොකක්ද වෙන්නේ නැහැ ලිතියම් වල. ඒක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි සෝඩියම් සහ පොටෑසියම්ට යනකොට මේක අතිශය ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියා බවට පත් වෙනවා. හරි. පළවන කාණ්ඩයේ තියෙන සියලුම මූලද්‍රව්‍ය සිසිල් ජලය, උණු ජලය හා හිමාලය සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරනවා. ඒ කියන්නේ සෝඩියම්, පොටෑසියම්, ලිතියම් කියන ඕනම එකක් මේ උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා උණු ජලය, සිසිල් ජලය, හිමාලය කියන ඕන එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා මොකද කරන්නේ? හයිඩ්‍රජන් පිට කරනවා. හරි. ඊගාවට ජලය ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. මේකේ ජලය කියන්නේ ඔක්සිකාරකයක්. එහෙම නැත්නම් ඔක්සිහරණය වෙනවා. මොකද වෙන්නේ? මෙතන ධන 1යි ඔක්සිකරණාංකය, මෙතන බිඳුවයි. ඒක හන්ද මෙයා මොකද වෙලා තියෙන්නේ? ඔක්සිහරණය වෙලා ජලය ප්‍රතික්‍රියා කරනවා ඔක්සිකාරකයක් විදිහට. ලෝහය ඔක්සිකරණය වෙනවා, ජලය ඔක්සිහරණය කරලා දානවා. ඒක හන්ද ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ජලය අම්ලයක් විදිහට අපිට ක්‍රියා කරනවා කියලා ගන්න පුළුවන්. අපි දන්නවා ලුයිස් අම්ල හා ලුයිස් භස්ම ඒව ඕනේ නැහැ. මොකක් හරි ලෝහයකින් අපි කතා කරා මේ පිළිබඳවනේ. කලින් අපි කතා කරානේ කොහොමද අම්ල හැදෙන්නේ, කොහොමද භස්ම හැදෙන්නේ කියන කතාව. ඒකන්ද ඒ තියරියට මෙතන ජලය අම්ලයක් විදිහට ක්‍රියා කරනවා කියලාත් ගන්න පුළුවන්. අම්ලයක් විදිහට ක්‍රියා කරනවා කියලා ගන්න පුළුවන් හේතුව භස්මයේ සහ හයිඩ්‍රජන් වායුව හදන නිසා. හරි. එතකොට මේ ക്ഷාර ලෝහ, ക്ഷාර පාංශු ගත්තොත් ക്ഷාර පාංශු කොහොමද කියන්නේ? පාංශු. ക്ഷාර පාංශු ගත්තොත් කොහොමද සිද්ධ වෙන්නේ? ക്ഷාර පාංශු ලෝහ වලට අපි ගමු බෙරිලියම්. බෙරිලියම් ගත්තොත් එහෙම මෙයා සිසිල් ජලය උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන ලිතියම්ට එහා පැත්තේ කරන්නේ. මෙයා කරන්නේ H2O හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කළු පාටින් ලියමු. ප්‍රතික්‍රියා කරලා මෙයා හදනවා මොකක්ද හදන්නේ? බෙරිලියම් ඔක්සයිඩය හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හරි. බෙරිලියම් කියන ලෝහය ජලය හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා මොකද්ද? බෙරිලියම් ඔක්සයිඩ් හදලා හයිඩ්‍රජන් පිට කරනවා. ඊගාවට මැග්නීසියම්. මැග්නීසියම් කියන එක හිමාලයට වඩා උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හදනවා මෙයා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. ඒ වගේම මේ මැග්නීසියම් හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපා. H2O ගෑස් හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා මැග්නීසියම් ඔක්සයිඩ් හදලා ජලය හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හරි. කැල්සියම් වගේ ලෝහයක් ගත්තොත් මේක බෙරිලියම්, මැග්නීසියම්. අපි හිතමු කැල්සියම් වගේ ලෝහයක් ගත්තොත් සිසිල් ජලයත් එක්කත් ප්‍රතික්‍රියා කරලා හදනවා මොකද්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදලා හයිඩ්‍රජන් පිට කරනවා. මෙයා කැල්සියම් වගේ ලෝහ උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඒත් හදලා හයිඩ්‍රජන් පිට කරනවා. කැල්සියම් කියන ලෝහය හිමාලය H2O නැත්තම් හිමාලය ගෑස් සමග ප්‍රතික්‍රියා කරලා හදනවා කැල්සියම් ඔක්සයිඩ් හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. මේක කැල්සියම්
මේකේ කැල්සියම් ඔක්සයිඩ් නෙමෙයි හදන්නේ. මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ. හයිඩ්‍රොක්සයිඩ් හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හරි. හරිද? අපි බලමු මොකද වෙන්නේ කියලා. ශාර S ගොනුවේ තියෙනවා මූලද්‍රව්‍ය කාණ්ඩ දෙකක්. ශාර ලෝහ සහ ශාර පාංශු ලෝහ කියලා. ශාර ලෝහ කියලා කිව්වේ පළවෙනි කාණ්ඩයට. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ජලය සමග සිදු කරන ප්‍රතික්‍රියාව. ජලය අපිට ආකාර තුනකට ගන්න පුළුවන්. සිසිල් ජලය, උණු ජලය සහ හුමාලය කියලා. සිසිල් ජලයත් එක්ක සෝඩියම් වගේ ලෝහයක් ගත්තොත් එම් ඉතාම ප්‍රචණ්ඩකාරී විදිහට ක්‍රියා කරන ලෝහයක්. එයා ජලයට දාපුවාම ජලය මතු පිට පාවි දැවෙනවා, දහණය වෙනවා කහ පාට දැල්ලක් එක්ක. සාමාන්‍යයෙන් අපි මේක ප්‍රැක්ටිකල් එක ලැබ් එකේ කරනවා. දැල් වෙනවා කහ පාට දැල්ලක් එක්ක. හයිඩ්‍රජන් වායුව පිට කරනවා. මෙතනදී මොකද වෙන්නේ? සෝඩියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලෝහය සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩයි හයිඩ්‍රජන් වායුවයි. මේකෙදි සෝඩියම් බිඳුව කියන ඔක්සිකරණාංකයේ ධන 1 බවට පත් වෙනවා. ඒක හන්ද ඔක්සිකරණය වෙනවා. ජලයේ තියෙන ධන 1 කියන ඔක්සිකරණ අංකය H2O වල බිඳුව බවට පත් වෙනවා. ඒක හන්ද මේක ඔක්සි හරණයක් වෙනවා. ඒක හන්ද මේක ජලයේ ක්‍රියා කරනවා මොකක් විදිහටද? ඔක්සිකාරකයක් විදිහට වගේම ඕනනම් අපිට කියන්න පුළුවන් මේක ජලය අම්ලයක් විදිහට ක්‍රියා කරන අවස්ථාවක් කියලා. හරි. මේක තමයි සිද්ධිය. සෝඩියම් ලෝහය සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. ඒ වගේම තමයි සෝඩියම් ලෝහය උණු ජලයත් එක්කත් ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රජන් වායුවයි හදනවා. උණු ජලයත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රජන් වායුවයි හදනවා. සෝඩියම් ලෝහය හුමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රජන් වායුවයි හදනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ සිසිල් ජලය, උණු ජලය, හුමාලය කියන තුනත් එක්කම ප්‍රතික්‍රියාශීලීතාවය හරිම ප්‍රචණ්ඩයි. සිසිල් ජලයත් එක්ක ප්‍රචණ්ඩ වෙන ඒවා උණු ජලය සහ හුමාලයත් එක්ක කිමද කතා වගේ තමයි එන්නේ. ඒ කියන්නේ මේවා හරිම ප්‍රචණ්ඩකාරී විදිහට ක්‍රියා කරනවා. ලැබ් එකක අපි කරන්න හිතන්නේවත් නෑ මේ ප්‍රතික්‍රියා. හරි. කාණ්ඩය ඔස්සේ පහළට යනකොට මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි වෙනවා. කාණ්ඩය ඔස්සේ පහළට යනකොට මූලද්‍රව්‍ය වල තියෙන ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි වෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි වෙනවා කියලා කියන්නේ පොටෑසියම් ලෝහය සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන ශීඝ්‍රතාවය නැත්නම් ඒකත් එක්ක සිද්ධ කරන මේ ප්‍රතික්‍රියාව තව දුරටත් ප්‍රචණ්ඩයි. ඒක හන්දා ඒ ප්‍රචණ්ඩතාවයේ හින්දා අපි පොටෑසියම් කියන ලෝහය අපි පාවිච්චි කරන්නේ නැහැ සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් බලන්නවත්. හැබැයි අපිට බලන්න පුළුවන් බලපුවාම මේක ලොකු වතුර බේසමක දාලා මේක බැලුවොත් එහෙම මේකේ තියෙන දේ තමයි මෙයා දම් පාට දැල්ලක් එක්ක දැවෙනවා. දහණය වෙනවා ලෝහය මතු පිට. හැබැයි සෝඩියම්ට උඩ තියෙන ලිතියම් වගේ ලෝහයක් ගත්තොත් මෙයා එච්චර ප්‍රතික්‍රියාශීලීතාවයේ නැහැ සෝඩියම් තරම්. ඒකන්ද මොකද වෙන්නේ? ලිතියම් වගේ ලෝහ සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉවර වෙලා එක සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් අපිට ඕන ලිතියම් කැලලක් ලැබ් එකේ තියෙනවා නම් බලන්න පුළුවන්. ඒ ප්‍රතික්‍රියා කරලා ඉවරලා එයත් ලිතියම් හයිඩ්‍රොක්සයිඩයයි මේ හයිඩ්‍රජන් වායුවයි දෙනවා. විශේෂ කරුණු විදිහට අපිට මතක තියාගන්න ඕනේ මොකද්ද? සියලුම ශාර ලෝහ පළවෙනි කාණ්ඩයේ සියලුම ලෝහ හයිඩ්‍රජන් ජලය, සිසිල් ජලය, උණු ජලය සහ හුමාලය කියන ಜಾති තුනත් එක්කම ප්‍රතික්‍රියා කරලා ලෝහයේ භස්මය සහ හයිඩ්‍රජන් වායුව හදනවා. මේකෙදි ජලය ඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඔක්සිහරණය වෙනවා. හරි. ජලය ඔක්සිහරණය වෙනවා. හරි. ඕනනම් අපිට කියන්න පුළුවන් ජලය අම්ලයක් විදිහට ප්‍රතික්‍රියා කරනවා කියලාත් ඕනනම් අපිට කියන්න පුළුවන් ජලය අම්ලයක් විදිහට ප්‍රතික්‍රියා කරනවා කියලා. හරි. ශාර පාංශු ගත්තාම දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගත්තාම පටන් ගමු බෙරිලියම් වලින්. ඊටාම ප්‍රතික්‍රියාශීලීතාවයේ අඩු මූලද්‍රව්‍යයක් කියලා තමයි අපිට බෙරිලියම් ගන්න. මෙයා සිසිල් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නෑ, උණු ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නෑ. හුමාලයත් එක්ක විතරක් ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩය හදනවා. මැග්නීසියම් කියන ලෝහය උණු ජලයත් එක්ක විතරයි උණු ජලය සහ හුමාලය සමග විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. මෙයාගේ සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් අපි ඉගෙන ගන්නේ නැහැ. මෙයාගේ සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් ඇත්තටම නැහැ. හරි. උණු ජලයත් එක්ක මොකද කරන්නේ? නැත්නම් හුමාලයත් එක්ක මොකද කරන්නේ? මෙයා ඒත් බෙරිලියම් විදිහටම ඔක්සයිඩය හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. ශාර ලෝහ කාණ්ඩේ නැත්නම් S ගොනුවේ ජලය, හුමාලය හෝ මොකක් හරි එක්ක ප්‍රතික්‍රියා කරලා
ඔක්සයිඩයක් හදන මූලද්‍රව්‍ය එතකොට අපිට හම්බ වෙනවා දෙකක්. ඒ තමයි බෙරිලියම් සහ මැග්නීසියම් කියන ලෝහය. බෙරිලියම් සහ මැග්නීසියම් කියන දෙකම හිමාලය සමග ප්‍රතික්‍රියා කරවලා මෙයා ඔක්සයිඩය හදනවා. හැබැයි කැල්සියම්ට එනකොට ඕක වෙනස් වෙනවා. කැල්සියම් වල ප්‍රතික්‍රියාශීලීතාවය කාට වඩා වැඩිද? මැග්නීසියම් වලට වඩා වැඩි. ඒක හන්ද මෙයා සිසිල් ජලය, උණු ජලය සහ හිමාලය කියන තුනත් එක්කම ප්‍රතික්‍රියා කරනවා. ඉතින් කාණ්ඩේ එතනින් එහාට පහළට යනකොට අපි කතා කරලා වැඩක් නැහැ. ඔක්කොම එහෙම ප්‍රතික්‍රියා කරනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි කැල්සියම්, මැග්නීසියම්ගෙන් පල්ලෙහා තියෙන සියලුම මූලද්‍රව්‍ය හිමාලය සමග ප්‍රතික්‍රියා කරපුවාම ඒ හදන්නේ හයිඩ්‍රොක්සයිඩය හදලා හයිඩ්‍රජන් පිට කරන එක තමයි. එතකොට ඔය ටික තමයි සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. හරි. අපිට ඕනනම් මේක ප්‍රැක්ටිකල් එකක් විදිහට හොයලා බලන්න පුළුවන්. ප්‍රැක්ටිකල් එකක් විදිහට හොයලා බලන්න පුළුවන් මොකද්ද? මේ ප්‍රතික්‍රියාව කරන එක, මේ ප්‍රතික්‍රියාව කරන විදිහ නැත්තම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන විදිහ. සිද්ධ වුණාද නැද්ද? කොහොමද හොයන්නේ? පිරිසිදු ජලය බීකරයකට පිනොප්තලින් ද්‍රාවණයෙන් මොකක් හරි ජලය බීකරයකට පිනොප්තලින් ජලය බීකරයක් ගන්නවා. අපි හිතමු 10 ලීටර්ස්වත් ගන්න වෙයිද මන්ද? අපි හිතමුකෝ මොකක් හරි ගත්තා කියලා. හරි. ජලය බීකරයක් අරගෙන මේකට දානවා පිනොප්තලින්. PHN කියමු. පිනොප්තලින් 0.23ක් දානවා. හරි. පිනොප්තලින් 0.23ක් දාලා සෝඩියම් කෑල්ලක් මේකට දානවා. චූටි සෝඩියම් කෑල්ලක්. හරි. චූටි සෝඩියම් කෑල්ලක් දාලා බලන් ඉන්නවා. මොකද වෙන්නේ? පිනොප්තලින් දර්ශකය හරි මේක තියෙන සිසිල් ජලය. හොඳේ. සිසිල් ජලය දාලා මේකට දානවා සෝඩියම් කැබැල්ලක්. හරි. සෝඩියම් කැබැල්ල එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? සිසිල් ජලයත් එක්ක සෝඩියම් කැබැල්ල ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා ඉවරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයයි හයිඩ්‍රජන් වායුවයි හදනවා. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක් ඒක පිනොප්තලින් දර්ශකය හැමේ මොකද වෙන්නේ? රෝස පාට වෙනවා. ඒක හන්ද අපිට කියන්න පුළුවන් මේකේ ද්‍රාවණය රෝස පාට වන නිසා, ද්‍රාවණය රෝස පාට වන නිසා මේකේ භස්මයක් හැදුනා කියලා. හැදෙන්න පුළුවන් භස්මය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මය. හරි. තව අපිට මේක ක්‍රියා කරනවනේ. අපි දැන් කියන්නේ මේක ක්‍රියා කරා කියලා. ඒ කියන්නේ සෝඩියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරා කියලා. ප්‍රතික්‍රියා කරේ නැහැ කියලාත් පෙන්වන්න පුළුවන්. මේකට සෝඩියම් වෙනුවට ගන්නවා මැග්නීසියම්. සෝඩියම් වෙනුවට ගන්නවා මැග්නීසියම්. එතකොට සෝඩියම් දාන්නේ නැහැ මේකට. මැග්නීසියම් දාලා සිසිල් ජලයත් එක්ක පිනොප්තලින් දර්ශකය දාපුවාම මොකද වෙන්නේ? මේකේ කිසිම වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැතුව යනවා. කිසිදු වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැතුව යනවා. හේතුව මොකද? කිසිදු වර්ණ විපර්යාසයක් පෙන්වන්න නැති වෙන්න හේතුව මොකද? මැග්නීසියම් කියන එක මැග්නීසියම් කියන එක සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. ඒක හන්දා මෙන්න මේ ප්‍රතික්‍රියාවදී නැත්තම් මේ එක්ස්පෙරිමන්ට් එකේදී මේ මොකේද මේකට කියන්නේ? පරීක්ෂණයේදී අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ සෝඩියම් වගේ ලෝහ සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාට මැග්නීසියම් සහ බෙරිලියම් වගේ ලෝහ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. හරි. ඒක එකක්. ඒ වගේව අපිට ඕනනම් ඒවා හිතලා පෙන්වන්න පුළුවන්. හරි. හැබැයි මේ මැග්නීසියම් පටිය දාලා හරි මැග්නීසියම් පටියක් දාලා හරි අලුතෙන් එකක් අඳිමු නිල් පෑනේ. මොකද කරේ? මේ මැග්නීසියම් මකමු. මේකට දැම්මේ දැන් මොකද්ද? මැග්නීසියම්. මේක ජලය. මේකට දාලා තියෙනවා පිනොප්තලින් දර්ශකය. දැන් මොකද කරන්නේ? මේකේ සිසිල් ජලයත් එක්ක කිසිදු ප්‍රතික්‍රියාවක් තිබුණේ නැහැ. තිබුණේ නැහැ කියලා කියන්නේ පිනොප්තලින් දර්ශකයේ රෝස පාට උනේ නැහැ. මෙන්න બોලේ මෙයා මේක රත් කරනවා. හරි. රත් කරන්න පටන් ගත්තට පස්සේ මෙන්න මේ මැග්නීසියම් කැබැල්ල උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය හැදුවට පස්සේ මෙන්න මේ කියන පිනොප්තලින් දර්ශකය මොකද වෙන්නේ? නැවතත් රෝස පාට වෙන්න පටන් ගන්නවා. සිසිල් ජලයේදී මෙයා රෝස පාට උනේ නැහැ. හැබැයි මෙයා මොකේද වෙන්නේ?
උණු ජලයේදී මැග්නීසියම් සෝඩියම් මැග්නීසියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ලෝහය භස්මය හදනවා. ඒක හන්දා පිනොප්තලින් දර්ශකය රෝස පාට වෙනවා. අපි දර්ශක ගැන අපි ඉගෙන ගත්තා. හරි. හරිද? ඕක තමයි අපිට කියන්න ඕනුනේ සිසිල් ජලයේ උණු ජලය සහ හිමාලය සමග සිදු කරන ප්‍රතික්‍රියා. හරිම සරලයි. ගොඩක් කන්ෆියුස් වෙන්න දෙයක් නැහැ. හරි. මොනවද තියෙන්නේ කියලා බලන්න. සිසිල් ජලයේ උණු ජලය සමග ප්‍රතික්‍රියාවල පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සියල්ලම මොකද කරන්නේ? සිසිල් ජලයේ උණු ජලය සහ හිමාලය කියන තුනත් එක්කම ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හදනවා. ക്ഷාර පාංශු ලෝහ බෙරිලියම් මැග්නීසියම් වගේ ලෝහ ක්‍රියා කරන්නේ බෙරිලියම් නම් හිමාලයත් එක්ක විතරයි. ඒතකොට ඔක්සයිඩයක් හදනවා. ඔක්සයිඩේ හදලා හයිඩ්‍රජන් පිට කරනවා. මැග්නීසියම් ලෝහය ගත්තොත් එමෙයා උණු ජලයයි හිමාලයයි එක්ක ප්‍රතික්‍රියා කරනවා. උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රොක්සයිඩයයි හයිඩ්‍රජන් වායුවයි හදනවා. ගෑස් එක්ක නැත්නම් මොකද්ද මේ හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩේ සහ හයිඩ්‍රජන් වායුව හදනවා. මුළු ക്ഷාර ලෝහ සහ ക്ഷාර පාංශු කියන කාණ්ඩ දෙකේම තියෙන්නේ හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් හදන මූලද්‍රව්‍ය දෙකයි අපිට හම්බෙන්නේ. එකක් තමයි බෙරිලියම්, අනික තමයි මැග්නීසියම්. කැල්සියම් වල ඉඳලා කැල්සියම් සර්කෝනිය ඒ වගේ කැල්සියම් වල ඉඳලා පහළට තියෙන ඒවා සියල්ල සිසිල් ජලය, උණු ජලය සහ හිමාලය කියන තුනත් එක්කම ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා මොකද හැදෙන්නේ? හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව. හරි. දැන් මෙන්න මේ සේරම ලෝහ ටික අපි දැනගත්තානේ දැන් මොකද්ද හැදෙන්නේ, කොහොමද හැදෙන්නේ, මොනවද පිට වෙන්නේ කියලා. මෙන්න මේ දැනුම පාවිච්චි කරලා අපිට පුළුවන් වෙන්න ඕන සිසිල් ජලය සහ උණු ජලයත් එක්ක මේ ලෝහ ප්‍රතික්‍රියා කරනවද නැද්ද කියලා බලා ගන්න. ඒකට මොකද කරන්න ඕනේ? සිසිල් ජලයේ තියෙන බීකරයක් හරි වෝටර් ටබ් එකක් නැත්තම් ජල ජල ද්‍රෝණියක් අරගෙන බේසමක් අරගෙන ඒකට පිනොප්තලින් දර්ශකයෙන් බිංදු 2 3ක් දානවා. පිනොප්තලින් දර්ශකයේ රෝස පාට වෙන්නේ භස්මයක් තියෙනවා නම් විතරයි, නැත්තම් ඒක අවර්ණයි. ඒක හන්දා පිනොප්තලින් වර්ණකේ දාලා ඉවරලා බිංදු 2 3ක් දාලා මේක උඩට සෝඩියම් කෑල්ල දානවා. සෝඩියම් කෑල්ල දැම්මට පස්සේ සෝඩියම් කෑල්ල ජලයට වැටෙනවත් එක්ක මේක හරි ප්‍රචණ්ඩකාරී විදිහට ප්‍රතික්‍රියා කරනවා කියලා මම කියවනේ. මෙයා ප්‍රතික්‍රියා කරලා කහ දැල්ලක් එක පිට වෙනකොට මෙන්න මේ ද්‍රාවණය රෝස පාට වෙනවා. ඔය ප්‍රැක්ටිකල් එක මැග්නීසියම්ට කරනවා. මැග්නීසියම් දානවා ජල භාජනයකට. දාලා ඉවරලා මේක බලන් ඉන්නවා පිනොප්තලින් දර්ශකයේ හමුවේ වර්ණ විපර්යාසයක් සිද්ධ වෙනවද කියලා. ප්‍රශ්නේ වෙන්නේ පිනොප්තලින් දර්ශකයේ හමුවේ වර්ණ විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව මැග්නීසියම් කියන ලෝහය සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා. සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා නොකරන නිසා අපි ජල භාජනය රත් කරනවා. රත් කරපුවා මොකද වෙන්නේ? මෙන්නම ලෝහය මැග්නීසියම් ලෝහය උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ලෝහයේ හයිඩ්‍රොක්සයිඩය හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හයිඩ්‍රොක්සයිඩය හදපු ගමන් ද්‍රාවණයේ බාෂ්මික වෙනවා. ද්‍රාවණයේ බාෂ්මික වෙන හින්දා පිනොප්තලින් දර්ශකය රෝස පාට වෙන්න පටන් ගන්නවා. හරිද? ඔය කියාගෙන ගියපු ටික තමයි අපේ තියෙන ക്ഷාර ලෝහ සහ ക്ഷාර පාංශු ලෝහ වල තියෙන මොකද්ද? උණු ජලය, සිසිල් ජලය සහ හිමාලය සමග තියෙන ප්‍රතික්‍රියා ටික.